Good morning. Welcome to day 3 in Vietnam vlog. දැන් උදේ 6යි කාලට වගේ මම හිතන්නේ. එච්චර නෑ 6ට වගේ ඇති. මම දැන් breakfast ගන්න යනවා. අපිව pick කරන්න යනවා 8ට. නංගි wash කරනවා. මම කාලා ඇවිල්ලා wash කරනවා. With what do you Both of the biscuit. So make it so we can choose one from this and then one from this. Two from here, or two from Okay. here. Thank you. Thank you. Sorry. मैं निगाह नहीं ताकती अरे हनाई वाला hello මෙතන මේ ෂොප් එක වගේම තව ෂොප්ස් තියෙනවා. කියන්නේ costume rental shops. හැබැයි අපි choose කරේ Pieces House කියන තැන. ඔයාලා කැමති තැනක් choose කරන්න පුළුවන්. එතකොට මෙයාලගේ වෙනම costume එක විතරක් rent කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව packages තියෙනවා. අපේ අම්මී තාත්ති costume එක විතරයි ගත්තේ. හැබැයි මායි නංගි වෙනම packages දෙකක් ගත්තා. එතකොට අපේ package එකේ include උනේ costume එක, hair, makeup, transport එකයි photography වල එයාලා unlimited කියන්නේ unlimited ගානක් photos ගන්නවා. හැබැයි එයාලා finally අපි choose කරන ඒ වගේ එයාලා අපිට Google Drive link එකක් එවනවා. choose කරන ඒ වගේ 10යි තමයි per person edit කරලා දෙන්නේ. Thank you. තාත්තට තියනවද? හා අම්මි මේ තාත්ති බලන්නකෝ. cost එක ගත්තාම අම්මිටයි තාත්තිටයි per person ගියා 200,000 VND. ඒ කියන්නේ රුපියල් 2600ක් වගේ. මටයි නංගිටයි per person ගියා 1 million VND. ඒ කියන්නේ රුපියල් 12800ක් වගේ. මායි නංගි පළවෙනි පාරට තමයි දන්න දේ කෙනෙක් එක්ක මෙහෙම බයික් එකක ගියේ. ඒකයි මම හිතුවේ නෑ යාලා කියන්නේ මට මතක විදිහට ස්කූටි එකක් තිබ්බේ. මම හිතුවේ නෑ ඊට පස්සේ පිටිපස්සට දෙන්නෙක්වත් දායි කියලා. කොහොම හරි අම්මිලා පස්සේ ආවේ මායි නංගි අපි දෙනක පැකේජ් එකේ ට්‍රාන්ස්පෝර්ට් තිබෙන නිසා අපි දෙනව පොඩක් කලින් එකන් ගියා ෆොටෝස් ගන්නත් තියෙන නිසා ෆොටෝග්‍රැෆර්ස්ලා දෙන්නෙක් ආවා. එක්කෙනෙක් මං හිතන්නේ ඇසිස්ට් කරන්න හිටියේ. අපි ෆොටෝ ෂූට් එක කරන්න ගියේ කැට් විලේජ් එකට. හැබැයි මෙතනට චුට්ටක් වයසක අයට යන්න අමාරුයි. මොකද පඩිපෙළ ගොඩක් බහින්නක ප්‍රශ්නයක් නෑ. අපහු නගිද්දී ටිකක් ටයර්ඩ් ගොඩක් නගින්න තියෙනවා. හැබැයි එතන හරිම ලස්සනයි. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා පස්සේ එඩිට් කරලා හමු වෙන ෆොටෝස් ටික පෝස්ට් එකක් විදියට දාන්නම්. ඊට පස්සේ මේ දවසේ ඉතුරු ටික ඊළඟ vlog එකේ ගේන්නම්. Thank you so much for watching. Bye.